හායි ළමයි කොහමද? ඔන්න වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි මම මේ බෝ ක්ලිප් එක හදන හැටි තමයි කියලා දෙන්නේ. මේ බෝ ක්ලිප් එක හදනකොට ඔයාලට හදන්න පුළුවන් මේ සයිස් එකේ ඉඳලා මේ සයිස් එකට යනකම් ඕනම සයිස් එකකට ඔයාලට කැමති විදිහකට හදන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද මේ දෙවිදියකට හදන්නේ කියලා. එකම විදිහ තමයි මේකේ වට ගාන දෙකයි මම ගොතලා තියෙන්නේ. මේකේ වට ගාන ඔක්කොම 5ක් හෝ 6ක් මම ගොතලා ඇති මේකේ. ඒක තමයි මේ දෙකේ වෙනස. එහෙනම් අපි යන් බෝ ක්ලිප් එක ගොතන්න. මම අද ගන්නෙ මෙන්න මේ රතු පාට. එතකොට මම මේ වෙලාවේ මම ගොතන්න ගන්න කටුව 2.5 mm. එනකොට මෙතන තියෙන ක්ලිප්ස් වල තියෙන බෝ ගොතලා තියෙන්නේ මම 3 mm ගොතන කටුවෙන්. එතෙන්දිත් අනිත් තැන් වල වගේ මුලින්ම ස්ලිප් නොට් එකක් හදා ගන්න ඕන. මේක මම ස්ලිප් නොට් එක හදන ලේසි විදිහක්. මේක හදන්න මුලින්ම චේන් 45ක් ගොතා ගන්න ඕන. ඔයාලට මම චේන් ගොතන හැටි කියලා දීලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 3යි 4යි 45යි මම ඔන්න චේන් 45ම ගොතාගෙන ඉවරයි. හරිද? දැන් ඊළඟට ගොතන්න තියෙන්නේ සිංගල් ක්‍රොෂේ 6ක්. මෙන්න මෙතන ඉඳලා අපි දැන් ගොතලා තියෙන තැන නෙමෙයි ඊට එහා පැත්තේ තැන මෙන්න මෙතන ඉඳලා ඔයාලා සිංගල් ක්‍රොෂේ 6ක් ගොතාගෙන එන්න ඕන. සිංගල් ක්‍රොෂේ ගොතන හැටි දන්නවනේ. මේ පැත්තේ මෙහෙම ගත්තා. මෙතනින් මෙහෙම අරගෙන එකක් හදාගත්තා. මේ තියෙන සිංගල් ක්‍රොෂේ ඔයාලා ගොතන්න දන්නේ නැත්නම් ගිහිල්ලා වීඩියෝ එක බලලා එන්න. මම දාලා ඇති ගොතන හැටි කියලා දෙන ලේසිම විදිහ. මේ එක සිංගල් ක්‍රොෂේ එකයි තවත් 5ක් ගොතා ගන්න ඕන. අපි ගොතා ගමු. 2යි 3යි 6යි අපි දැන් සිංගල් ක්‍රොෂේ 6ක් ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ ඊට එහා ස්ටිච් එකේ ඉඳලා ස්ලිප් ස්ටිච් 4ක් ගොතන්න ඕන. මෙතනින් සිංගල් ක්‍රොෂේ 6 ඉවරයි මේ ස්ටිච් එකෙන්. ඊට එහා ස්ටිච් එකේ ඉඳලා ස්ලිප් ස්ටිච් 4ක්. ස්ලිප් ස්ටිච් උතන කොහොමද මේ පැත්තට මෙහෙම ගත්තා. මේක ඇතුළේනොත් ආයි යවුවා. 2යි 3යි 4යි ඔන්න අපි ස්ලිප් ස්ටිච් 4කුත් ගොතා ගත්තා. දැන් ඊළඟට අපි මෙතන ඉඳලා ගොතන්න ඕන ඉස්සරහට half double crochet 10ක්. ඔයාලා half double crochet ගොතන හැටි දන්නවා. මෙතනින් එක පටක් පටල ගන්නවා. ඊට එහා ස්ටිච් එක ඇතුලෙන් දානවා මෙහෙම. දාලේ පැත්තේ එක පටක් ගේනවා. දැන් කොම්පටවල් 3යි. මෙහෙම ආයෙම පටක් හදාගෙන මේ 3ම ඇතුලෙන් දානවා. එක half double crochet එකයි. දැන් අපි මේන් තව 9ක් ගොතාගෙන යමු. හරි දැන් අපි half double crochet 10ම ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ අපි ආයෙම slip stitch 4ක් ගොතා ගන්න ඕන. ඊට එහා මේකේ ඉඳලා ස්ටිච් එකේ ඉඳලා මෙතන ඉඳලා 1යි 2යි 3යි 4යි අපි ස්ලිප් ස්ටිච් 4ක්යි ගොතාගෙන ඉවරයි. මේ තියෙන ඔයාලගේ බෝ එකේ එක එන්න මේ වගේ කොටසක්. ඔයාලට බැලුවම තේරෙනවා ඇති. දැන් ස්ලිප් ස්ටිච් 4ට පස්සේ ආයෙම අපි ඊතුරු කොටස ගොතා ගන්න. ආයෙම අපි half double crochet 10ක් ගොතා ගන්න ඕන. ඔයාලා දැන් දන්නවා එක ගොතන විදිය. මම ඒ ටික ගොතාගෙන එන්නම්. එකක් ගොතලා පෙන්නලා මෙහෙම. ඔන්න එක half double crochet එකක්. ඒ වගේ මෙහාට ඉස්සරහට half double crochet 10ක් ගොතාගෙන එන්න ඕන. අන්න දැන් අපි ඒ half double crochet 10 ගොතාගෙන ඉවරයි.
දැන් ඔයාලට පොඩ්ඩක් තේරෙන්න ඕන මයි බෝ එකේ මැද. එතකොට ඔයාලා මේ පැත්ත කොහොමද ගෙතුවේ? ඒ පැටර්න් එකම තමයි මෙතනින් මෙහාටත් ගොතාගෙන යන්න ඕන. දැන් ඔයාලට මතකයි මෙතන සිංගල් ක්‍රොෂේ 6යි ස්ලිප් ස්ටිච් 4යි half double crochet 10යි ගෙතුවේ. එතකොට මේ මැද ස්ලිප් ස්ටිච් 4 ඇතෑරියොත් ආයෙම මේ පැත්තට ගොතාගෙන යන්නත් ඕන half double crochet 10යි ස්ලිප් ස්ටිච් 4යි මේ සිංගල් ක්‍රොෂේ 6යි මේ පැත්තට ගොතාගෙන එන්න ඕන. දැන් අපි ගොතාගෙන යමු. මෙතන half double crochet 10 ගෙතුවට පස්සේ ඊළඟ ස්ටිච් එකේ ඉඳලා ආයෙ ස්ලිප් ස්ටිච් 4ක් ගොතන්න ඕන. ඒ මෙන්න මේ පැත්තේ මේ ගොතපු ස්ලිප් ස්ටිච් 4ම තමයි. එකයි දෙකයි තුනයි හතරයි. එහෙම සිංගල් ක්‍රොෂේ 6කුත් මේ ඉතුරු ස්ටිච් 6 මේ ඉතුරු චේන් 6 ගොතාගෙන යමු. අපි මෙතන හරියටම ඔයාලා ගොතාගෙන ආව නම් මෙතන ඔයාලට ඉතුරු වෙන්න ඕන අන්තිමට චේන් 6යි. ඒ චේන් 6 සිංගල් ක්‍රොෂේ 6ක් ගොතාගෙන යමු. ඔන්නම සිංගල් ක්‍රොෂේ 6ක් ගොතාගෙන ආවා. මේ තමයි අපි ගොතන බෝ එකේ පළවෙනි වටේ. මම ඔයාලට මතක ඇති කිව්වා මේක මම වට දෙකක් ගොතලා හදපු බෝ එකක්. එතකොට මේක වට 4ක් හෝ 5ක් මට හරියට මතක නැහැ. ඒ වගේ ගොතලා හදපු බෝ එකක් කියලා. එතකොට මේ තියෙන ඒ වගේ ගොතව පළවෙනි වටය. එතකොට මෙතනින් එහාට ගොතන්නේ කොහොමද කිව්වොත් දැන් ඔයාලා මේ සිංගල් ක්‍රොෂේ 6ක් ගොතාගෙන ඉවරයි. දෙවෙනි වටේ ගොතන්න කලින් අපි මෙතනින් චේන් එකක් ගන්නවා. අරගෙන මේක මෙහෙම තියාගෙන අපි මේ ගෙතුම මෙහෙම අනිත් පැත්ත හරවනවා. තිබ්බේ මේ පැත්තට මෙහෙමම තියාගෙන මේක අනිත් පැත්ත හරවනවා මෙන්න මෙහෙම. චේන් එක අරගෙන ඉවර වෙලා ඒක කරන්න ඕන. දැන් දෙවෙනි වටේ ගොතන්න මේ පැටර්න් එකම ආයි අනිත් පැත්තට ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මෙතන සිංගල් ක්‍රොෂේ 6යි ස්ලිප් ස්ටිච් 4යි half double crochet 10යි ස්ලිප් ස්ටිච් 4යි half double crochet 10යි ස්ලිප් ස්ටිච් 4යි සිංගල් ක්‍රොෂේ 6යි. ඒක මේ පැත්තට ගොතාගෙන යමු අපි. මෙතනින් පළවෙනි ස්ටිච් එක දාද්දි හොඳට බලන්න කොහොමද වගේ පළවෙනි ස්ටිච් එක එන්න ඕනේ කියලා. මෙන්න මේක. සිංගල් ක්‍රොෂේ 6ක් ගෙතුවා. දැන් ස්ලිප් ස්ටිච් 4ක් ගොතන්න ඕනේ. ස්ලිප් ස්ටිච් 4 ගොතනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. හරි අමාරුයි මෙතෙන්ද ස්ටිච් එක හොයාගන්න. මේ තියෙනවනේ V අකුර හැඩයට. ඒ දෙකම අතරින් දාන්න ඕන. මේකක් අතරින් විතරක් දාන්න එපා. එතකොට කැතයි. බෝ එක මැදින් ඉරක් ගිහිල්ලා වගේ අර ඉතුරු වෙච්ච එක පේනවා. මෙහෙම මේ දෙකම මැද්දෙන් දාන්න. දාලා අරගෙන ස්ලිප් ස්ටිච් එක දාන්න. ඊළඟ එකත් එහෙමයි. ස්ලිප් ස්ටිච් 4ත් අරගෙන ඉවරයි. ඊපස්සේ half double crochet 10. half double crochet 10ත් ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ ස්ලිප් ස්ටිච් 4ක් ගොතාගෙන ඊළඟ ස්ලිප් ස්ටිච් 4ත් මම ගොතාගත්තා. ආයෙම half double crochet 10ක් ගොතාගෙන ඉමු. ඊට පස්සේ ස්ලිප් ස්ටිච් 4යි ආයි සිංගල් crochet 6යි. දැන් මම සිංගල් crochet 6න් පහක්ම ගොතාගෙන තියෙන්නේ අන්තිම සිංගල් crochet එක වලට ගෙතෙන්න ඕන මෙන්න මෙතෙන්ට. එතෙන්ට අන්තිම සිංගල් crochet ගෙතෙන්න ආව කියලා බය වෙන්න එපා. මට චේන් මදි වුණා කියලා. හරියට ගෙතුවා නම් මේ කර්ව් එක වගේ තැනට තමයි අන්තිම සිංගල් crochet එක ගෙතෙන්න එන්න ඕන. ඒ කියන්නේ ඔය එක හරියට ගොතලා ගන්නටම. අන්න දැන් අපි අපේ බෝ එකේ දෙවෙනි වටේ ගොතාගෙන ඉවරයි.
මේ නූල් පිපිලා තියෙන ගැන වද වෙන්න එපා. සාමාන්‍යයෙන් ඕන ක්‍රොෂේ ප්‍රොජෙක්ට් එකක් කරනවට පස්සේ පොඩි ඉටිපන්දම් දැල්ලකට පිච්චෙන්නේ නැති වෙන්න මේ ටික උඩින් මෙහෙම ඇල්ලුවම මේ නූල් ගතිය අයින් වෙලා යනවා. හිතනවා නම් මේ බෝ එකේ ප්‍රමාණය මදි කියලා. තව වටයක් දෙකක් යන්න ඕනි කියලා මම ඒක කරන විදිහත් කියලා දෙන්නම්. කලින් වගේම තමයි ඔයාලා මේ අන්තිමට ගොතනාට පස්සේ චේන් එකක් අරගෙන කලින් වගේම මේ ඒක අනිත් පැත්තට එහෙම හරව ගන්න ඕන. හරවගෙන ආයෙ කලින් රටාවම තමයි කරගෙන යන්න තියෙන්නේ. මෙතෙන්ද සිංගල් ක්‍රොෂේ 6යි, ස්ලිප් ස්ටිච් 4යි, half double crochet 10යි, slip stitch 4යි, ආයි half double crochet 10යි, slip stitch 4යි, ආයි single crochet 6යි. එතකොට ඔයාලට ඇති තරම් වට ගානක් කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් වට 4ක් 5 කෙනෙකුට මේ size එකට එන්නේ. මීට වටා කරොත් නම් ඉතින් ඔයාලට බෝ එක ලස්සනට එන්නේ නැහැ. මට හිතෙනවා මේත් වැඩිද මන්ද කියලා. එතකොට ඔයාලට උපරිම වට 3ක් විතර පුළුවන් මීට වඩා චුට්ටක් මහත බෝ එකක් ගන්න. එතකොට ඔයාලට හිතෙනවා මේ බෝ size එක මදි කියලා. ඔයාලට තේරෙන්න ඕන මොකද්ද කරන්න කියලා. අපි චේන් 45 ගෙතුව වෙනුවට දැන් චේන් 45 දී මෙතන අපි කොටස් 1 2 3 4 5 6 7ක් ගොතලා තියෙනවනේ. එකකට දෙක ගානේ තව චේන් එතකොට 2 4 6 8 10 12 14 තව චේන් 14ක් විතර වැඩිපුර ගොතලා ඔයාලා මේ පැටර්න් එකේ මේකට 6ක් ගොතපු එක සිංගල් ක්‍රොෂේ 8ක් ගොතන්න. ස්ලිප් ස්ටිච් 4ක් ගොතපු එක 6ක් ගොතන්න. මෙතන 10ක් ගොතපු එක 12ක් ගොතන්න. මම හිතනවා එහෙම කරාම හරියයි කියලා. මම එහෙම කරලා බලලා නැහැ. I think ඒ උදාහරණයක් කරුවේ. දැන් මම නම් මෙතනින් එහාට ගොතන්නේ නැහැ. ඒකෙන්ද මේ චේන් එක මෙහෙම අරගෙන කොහමද ඉවර කරනවා නම් ඒ චේන් එක ගන්න ඕනේ. චේන් එක අරගෙන මම මේක ක්ලෝස් කරනවා. දැන් මේක තමයි අපේ බෝ එක. මේකේ මේ පැත්ත තමයි හොඳ පිට නේ. මේ පැත්ත තමයි හොඳ පිට. ඒ පැත්ත හරවලා මේක කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට හිතෙනවා මේ පැත්ත තමයි ලස්සන කියලා. මේ පැත්ත හරවන්න පුළුවන්. මේ පැත්තේ තෝ දැන් බෝ එක හදන්නේ. මේක මෙහෙම තියනවා. මේක මෙහෙම තියනවා. මේ දෙක ක්‍රොස් කරලා මෙහෙම අරගන්නවා. මෙන්න මෙහෙම. පිටිපස්සෙන් ගත්තොත් මේ දෙකම ක්‍රොස් කරලා ගන්න ඕන. මේ විදිහට අරගෙන ඔයාලට පුළුවන් මැදින් අතු පාටින් මෙහෙම තියලා අපේ මිල්ක් කොටන් එකක් මෙහෙම පටලන්න. ඒ පටල පිටිපස්සට කරලා ගැට ගහන්න. එහෙමත් පුළුවන්. ඔයාලට බෝ එක හදා ගන්න මෙහෙම. නැත්තම් තව විදිහක් තියෙනවා. මම ඒකත් කියන්න. ඊළඟ විදිහ තමයි ඔයාලට පුළුවන් මේ නිකම්ම බුල් එකක් මිල්ක් කොටන් එකක් ගොතනට වඩා ඒ වෙනුවට ඔයාලට චේන් එකක්. ඔයාලා ගොතපු චේන් එකක්ම මේක වටේ මෙහෙම උතන්න. චේන් 5ක් විතර ගොතා ගන්නකො. 1 2 3 4 5 5ක් මදි වෙයි. 8ක් විතර 8යි. ඒ ඇති වෙන්නේ. මෙහෙම ඉතුරු ටික අරගෙන මෙහෙම හදා ගන්නවා. දැන් අපි මෙහෙම හදාගත්ත එක වටේට මුතන්නේ නැහැ. මෙහෙම චේන් එක මේ මැදින් මෙහෙම තියලා පිටිපස්සෙන් ඒක ගැට ගන්නවා. මේ වගේ ටිකක් හොඳට තදට ගැට ගන්න. ටිකක් විතර ගැට ගහලා හොඳට එක හදාන ලස්සනට. මෙහෙම දාර දෙක මෙහෙම ගන්නට එන්න. මේක දෙපැත්තකින් ගන්නට හැදෙන්න. මේක ගන්නට මෙතර කරලා මේ විදිහට මෙහෙම හදන්න. මේ තියෙන අපේ බෝ එක. දැන් මේ වැඩි නූල් වලට කරන දේවල් දන්නවා. මේක හොඳට තදට ගැට ගහලා ඉවරලා කපලා මෙහෙම මේ ගෙතුම් අස්සේ හංගන්න ඕන. මේකත් මේ ගෙතුමේ පිටිපස්ස පැත්තෙන් හංගන්න. මේකත් එහෙම තමයි මම ටික කරගෙන එන්න. මේ තියෙන්නේ මම මේ වැඩි නූල් ටික කපලා අයින් කරාට පස්සේ තියෙන අපි හදපු බෝ එක. මේක මම හැදුවේ 2.5 mm කටුවෙන්. මේ අනිත් බෝ එක හැදුවේ 3 mm කටුවෙන්. ඒකයි දෙකේ වෙනස පේන්නේ. සෝරි ළමයි මගේ ළඟ මේ වෙලාවේ මේක හදපු 3 mm කටුව නැහැ.
3mm කටුව නෑ. ඒක නිසා තමයි මම මේ 2.5mm එකෙන් හැදුවේ. ඒකයි මේ බෝ දෙක අතර ලොකු වෙනසක් පේන්නේ. දෙකම වට දෙක තමයි මම ගොතලා තියෙන්නේ. මේ කොළ පාට බෝ එක 3mm කටුවෙන් වට දෙකයි, මේ රතු පාට බෝ එක 2.5mm කටුවෙන් වට දෙකයි. ඒ දෙකේ වට ගන්න වෙනසක් නැහැ. ගොතන්නෙත් ওই විදිහටම තමයි. ඒ දෙකේ සයිස් දෙකේ වෙනසක් හැදිලා තියෙන්නේ. මොකද ඒක මම ගොතලා තියෙන්නේ 2.5mm එක නිසා. මේක ග්ලූ ගන් එකෙන් ඔයාලට පුළුවන් කටුවකට සම්බන්ධ කරන්න. පිටිපස්ස පැත්තේ ග්ලූ ටිකක් ගාලා මේක ඕනනම් මේ වගේ පොඩි විදිහට හදලා චූටි බබාලට චූටි කටු වලට සෙට් කරලත් ඔයාලට හදන්න පුළුවන්. මේක ලොකු අයට ලොකු කටු වලට මේකත් එහෙම 3mm වලින් ගොතපු එකක්. මේක 3mm වලින්, මේක 2.5mm වලින්. එතකොට මේකත් 3mm වලින් තමයි. හැබැයි ඒක වට ගන්න වැඩි. එහෙනම් ළමයි thank you මගේ වීඩියෝස් බලනවට. එහෙනම් අපව subscribe කරන්න අමතක කරන්නත් එපා. bye.